channel එකට. අද මම ගෙනල්ලා තියෙන්නේ ලංකාවේ කොල්ලොන්ට පොඩි වැඩක් කරලා සල්ලි හොයාගන්න පුළුවන් පොඩි සයිට් එකක් ගැන. මේ සයිට් එක නම vCapture Code. මේකේ තියෙන්නේ ඔයගොල්ලන්ට පොඩි වැඩ කරලා සල්ලි හොයන්න. අපි බලමු මුලින්ම සයිට් එකට යන්න හැටි. මේකේ මේගොල්ලෝ මුලින්ම අපිට මේ create account එකට ගියාට පස්සේ මගේ link එකෙන් ගියාට පස්සේ ඔයගොල්ලන්ට create account දෙයි. එතකොට ඔයගොල්ලන්ට මුලින්ම තියෙන්නේ ඔයගොල්ලන්ගේ full name එකයි email address එකයි password එකයි confirm password එක දෙන්න. ඊට පස්සේ මෙතන create account එක බොඩ පස්සේ ඉබේම යනවා ඔයගොල්ලන්ගේ account එකට. හරි එහෙනම් අපි account එකට ගිහලා බලමු. හරි ඔයගොල්ලන්ට දැන් log වුණාට පස්සේ මේම interface එක තමයි පෙන්වන්නේ. දැන් මේකේ අපිට තියෙන්නේ මේ මෙතන මේ යට තියෙනවා අපිට enter code කියලා එකක්. මේ තියෙන submit code කියලා. මෙතන තියෙන්නේ දැන් සරින් සරේ මෙතන codes එනවා. ඒ කියන්නේ අපි දැන් example එකක් බලුවොත් දැන් මෙතන තියෙන්නේ A1යි 4යි Q4යි F කියලා දාලා දෙනවනේ. දැන් එතකොට අපිට දැන් තියෙන්නේ සාමාන්‍යයෙන් කම්පියුටර් එක කරන එක නම් අපිට මේ කෝපි පේස්ට් කරත් මේකේ හම්බෙන ගාන හම්බෙනවා. සාමාන්‍යයෙන් ෆෝන් එක කරන එක නම් මේ කෝඩ් එක මෙතනින් ගහ ගන්න. දැන් මම මෙතන ලේසියෙන් මම කෝපි පේස්ට් කරනවා. එතකොට මෙතන සබ්මිට් කෝඩ් දුන්නාට පස්සේ මෙතනින් අපිට එනවා මේ $0.7 20ක් හොයාගත්තා කියලා. එතකොට දැන් මෙතන ඒගොල්ලෝ මෙතන ඒකට ඇඩ් වෙනවා. මේ තියෙන මෙතනත් දාලා per code ඒ කියන්නේ එක කෝඩ් එකකට $0.720ක් හම්බ වෙනවා. දැන් මම ඒගොල්ලන්ට පොඩ්ඩක් මේක ස්පීඩ් දාලා පෙන්නන්නම්. මෙතන මේ withdraw එකක් අරගෙන $5න් තමයි withdraw කරන්න පුළුවන්. හරි මම දැන් ඒ account එකෙන්ම මම දැන් $5.720ක් දැනට මම හොයාගෙන තියෙනවා. මට මේක හොයන්නම් ගියේ විනාඩි 5ක් වගේ තමයි. ඒ කියන්නේ order 26 complete කරන්න ඕනේ. ඒ කියන්නේ 26 පාරක් විතර ඔයගොල්ලන්ට මේ කෝඩ් ගහන්න ඕනේ $5ක් හොයාගන්න. ඒ කියන්නේ දැන් මේ සයිට් එක මෙතන අපිට උඩ දීලා තියෙනවනේ මෙතන මේ available codes ටික. මේ කෝඩ් වලින් එකක් තමයි කොයි වෙලාවෙ හරි එන්නේ. ෆෝන් එකකින් කනෙක්ට් කරන මේ කෝඩ් ටික හොඳට බලාගෙන අපිට සරින් සරේ මෙතන දෙන කෝඩ් එක තමයි ගහන්න තියෙන්නේ. දැන් මෙතන අපි උදාහරණයක් ගත්තොත් මෙතන තියෙන මේ පළවෙනි කෝඩ් එක තියෙනවනේ. මේ කෝඩ් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මෙතන. ඒ වගේ මෙතනින් එන කෝඩ් එකක් තමයි මෙතනට එන්නේ. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට මේක දවසක් ඇතුළත $100ක් 200ක් හොයාගන්න එක ලේසි. අපි දැන් බලමු මේ තියෙන ඩොලර් ටික විත්ඩ්‍රෝ කරගන්න කොහොමද කියලා. මෙතන මේ උඩ තියෙනවා මෙතන මේ අපිට දැන් අපි අපේ කරන්ට් බැලන්ස් එක පෙන්නනනේ. එතන තියෙනවා $5.20ක් කියලා. 5 පිරුණාම තමයි ගන්න පුළුවන් විත්ඩ්‍රෝ එක. දැන් මෙතන විත්ඩ්‍රෝ නව් එකට අපි ගිහලා බලමු. මෙතන තියෙනවා එක්ක බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න පුළුවන් නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි account එකක් පුළුවන්. ඒ කියන්නේ Binance හරි ඔයගොල්ලන් ට්‍රස්ට් වලට ටැග් හරි ඒක මොකක් හරි ඇඩ්‍රස් එකක් දුන්නොත් ඒකෙනොත් පුළුවන්. නැත්නම් PayPal වලට පුළුවන්. අපි බලමු බෑන්ක් ට්‍රාන්ස්ෆර් වලට කොහොමද දෙන්නේ කියලා. මෙතන තියෙන්නේ ඔයාගේ account holder name එකයි account number එකයි country එකයි bank name එකයි දෙන්න තියෙන්නේ. මම දැන් මගේ account name එකයි මේ account card එකේ මේ name එකයි number එකයි ඔක්කොම දාගෙන ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හරි මම දැන් මගේ මේ bank details ඔක්කොම දාගෙන ඉවරයි. අපි දැන් දීලා බලමු මේකේ withdraw එකක් එනවද කියලා. හරි දැන් මේම දුන්නාට පස්සේ අපිට මෙතන withdraw summary එකක් පෙන්නනවා. bank transfer එකයි ඒගොල්ලෝ දීලා දෙන bank transfer වලට processing time එක දවස් 1ක් 3ක් අතර කියලා. අපි දැන් මේ දීලා බලමු withdraw money එක. හරි. දැන් මේගොල්ලෝ පෙන්නනවා අපිට මේ තියෙන withdraw submitted කියලා. ඒ කියන්නේ දවස් 1ක් 3ක් අතර අපිට බැංකුවට මේ ෂෙයා වෙනවා කියලා. අපිට දැන් මෙතන dashboard එකට ගියාට පස්සේ මෙතන තියෙනවා withdraw මේ උඩ තියෙනවා withdraw history කියලා. history එකට ගියාට පස්සේ අපේ withdraw එක පෙන්නනවා. මේ තියෙන මෙතන දීලා තියෙනවා මේ processing time එක. මේ තියෙන මම කලින් දීලා තියෙන withdraw මේ වලින් සමහරක් ඒවා මට ආවා සමහරක් ඒවා මට ආවේ නැහැ. ඒවා ඉතින් ඕගොල්ලොන්ගේ සාමාන්‍ය මේ වගේ සයිට් එක වැඩ කරනවා කියන්නේ එකක් ඕගොල්ලොන්ගේ ලක් එක. අනිත් එක තමයි අපේ ඉතින් ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ තියෙන එක්කෝ තණ්හාව හරි ඒ වගේ දේවල් හින්දා තමයි මේවා එන්නේ නැත්තේ. මොකද වැඩියෙන් ගණන් දාන්න ගියොත් එන්නේ නැහැ. මම මේ දාලා තියෙන $100ක්වත් දාලා නැහැ නේ මෙතන. උඩරිම දාලා තියෙන්නේ $51 26 එහෙම දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ ඒ වගේ පොඩි ගණන් දාන්න සරින් සරේ. එකපාර 100ක් දැම්මොත් තමයි ඒගොල්ලෝ ඩිටෙක්ට් කරගන්නේ මෙයා මේක වැඩියෙන් වැඩ කරනවා.
එතකොට මේගොල්ලොන්ට ගෙවන්නේ කොහොමද ඒ වගේවා. එතකොට මේම කරොත් මේ සයිට් එකත් අපි ලංකාවෙන් නැති වෙයි. ඒකෙන්ද අනිත් අය ගැනත් හිතලා ඔයගොල්ලෝ වැඩ කරන්න. මේක විත්ඩ්‍රෝ එකක් ආවොත් ආයිත් මම ඕගොල්ලන්ට අනිවාර්යෙන් දාන්නම්. මට කලින් මේ පොඩි පොඩි විත්ඩ්‍රෝ ටික ආවා. මේ ඩොලර් 5 එක ආවා. ඊට පස්සේ 5.6 එක ආවා. මේ 10 එකත් ආවා. ඔයගොල්ලොත් දාලා බලන්න. නිකන් ඉන්නේ මේ සයිට් එකේ පොඩි වෙලා වෙන්නේ තියෙන්නේ. ඒ කියන්නේ විනාඩි 10ක් 15ක් වැඩ කරලා පොඩි ගාණක් හොයාගන්න පුළුවන්. පොඩි නෙමෙයි ලොකු ගාණක්. එහෙනම් මම ආයිත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. හරි.